සුබම සුබ ආශිර්වාදම තවත් දවසක් වේවා. මක්නිසාද කඳු පහව යන්නේය හෙල්ද සොලවනු ලබන්නේය. නමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය. මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේ යැයි නුඹට අනුකම්පා කරන ස්වාමින් වහන්සේ කියනසේක. උන්වහන්සේගේ කරුණාව කවදාවත් ඔබෙන් පහව යන්නේ. දෙවියන් වහන්සේ යහපත් මුළු සියලු දේම මුළු හැම දේම නැති වුණත් සෑම දේම පහව යනවා. නමුත් උන්වහන්සේගේ කරුණාව සදාකාල කරුණාව මහත් කරුණාව කවදාවත් පහව යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉතා යහපත්. අපේ ඉන්නේ උන්වහන්සේගේ සමාදානයේ ගිවිසුම තුල. ඒ ගිවිසුම තුළ ඒ රාජකීය පවුල රාජකීය ලෙයින් අප නිදහස් කර අප උන්වහන්සේගේ රාජකීය පවුලට ඇතුල් කළ ඒ දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුති කරනවා. උන්වහන්සේ කරුණාව නිසා නැවතත් දෙවියන් වහන්සේට අපි මහිමය දෙමු. ආමේන් ආමේන් ආමේන්.